මේ තියෙන්නේ රුපියල් 500ක මේ දැන් අල්ලපු මාළු වෙලා. ලක්ෂ්මන් අයියාගේ වාඩියට આવොත් එහෙම ඒ වෙලේ අල්ලපු මාළු තමයි කන්න පුළුවන්. ඔන්න අපි බීගස්සවේ මාළු ගන්න තැනට තමයි දැන් යන්නේ. දැන් මාළු ටික තාම වැවේද? වැවේ තාම මාළු ටිකත් වැවේ මාළු අල්ලන කෙනත් වැවේ. වැලේ මාළුව හොඳට ඉන්නවා. කලවැලේ මාළුවා සුදු පාට වෙනවා. මේක තමයි වෙනස. මාළු ඉන්නවද ඒ ගොඩ? මාළු ඉන්නවද? දැන් මැදට සාමාන්‍ය අර කීයක් විතර යමුනේ? ඈ? පොට්ටයි එකමාරක් වගේ දිනවා. දුවම්ම වැඩි 10කට වැඩි ඉන්නේ. එනම අපි ඈ අපි රොටියක් කාලා බලමු එන. දැන් මාළු සමග රොටි ඈ. නේනම් අපි රොටි කන්න හදන්නේ. අද අපි යනවා ඒ දවස්වල පොඩ්ඩක් අපි පහුගිය කාලයක්ම වීඩියෝ ගැහුවා. ඒ තමයි ලක්ෂ්මන් අයියාගේ හේනට. හැබැයි ලක්ෂ්මන් අයියා මේ දවස්වල හේනේ නම වෙනස් කරලා තියෙනවා. ලක්ෂ්මන් අයියා දාලා තියෙනවා වාඩිය කියලා. ඔන්න එහෙනම් අපි ලක්ෂ්මන් අයියාගේ වාඩියට තමයි දැන් මේ හොයාගෙන යන්නේ. අපි වීඩියෝ කීපයක්ම දැම්මා වැව් මාළු අල්ලනවා. ඒකට වැව් මාළු බාබකියු දානවා, රොටි හදනවා, ඔන්න ඔය වගේ වීඩියෝ ගණනාවක් අපි දැක්කා. හැබැයි ඒ දැක්කේ වගේ මොකද අපිට හිතුණා ලක්ෂ්මන් අයියාගේ වාඩියට පොඩ්ඩක් ගියොත් හොඳයි කියලා. එහෙනම් ඔන්න අපි ලක්ෂ්මන් අයියාගේ වාඩියට යන ගමන් ලක්ෂ්මන් අයියා මාළුවෙක් එහෙම අල්ලනවද දන්නෙත් නැහැ. අල්ලන තැන ඉන්නවද දන්නෙත් නැහැ. අපි චුට්ටක් ගිහිල්ලා බලමු. ඔන්න එහෙනම් ලක්ෂ්මන් අයියාගේ වාඩියට අපි ආවා. ඔයාලට මතක ඇති අපි ගිය පාර එනකොට මේ කොච්චිගස් තිබ්බ. හැබැයි මෙච්චර ලොකු වෙලා තිබ්බේ නැහැ. පොඩ පළදාව එහෙම මෙහෙන් තිබ්බා. මේ වගේ ඒ වගේම තමයි ලිඳෙත් වතුර පොඩ්ඩයි තිබ්බේ. දැන් නම් ලිඳ පිරලා තියෙන්නේ. හැබැයි අපි ගිය පාර ලක්ෂ්මන් අයියාගේ හේනට එනකොට හේනේ වගා කරලා තියෙන පිපිඤ්ඤ වගාව. අපි පිපිඤ්ඤ වගාවක් කරා. එහෙනම් ඔන්න අපි ලක්ෂ්මන් අයියාගේ හේනට ඔන්න දැන් ආවා. හේන නේ මට අමතක වුණා. හේන නෙමෙයි දැන් නම වෙනස් කරලා අපිට කියන්නේ නැතුව හොරෙන්ම නම වෙනස් කරලා. ඔන්න වාඩියට ආවා. ඔන්න සුපුරුදු පරිදිම පොඩ්ඩක් මහන්සියි හැබැයි. මොකද කන්තලේ ඉඳලා ආව කිලෝමීටර 20ක් විතර වගේ බයිකේ ආවේ. එහෙනම් වතුර කූල් වතුර එකක් බීලා මෙමු. අපි කතා කරමු. පට්ට කූල් නෑ. එන්නම් කියලා වැඩන්නේ. මල්ලි මම කාලෙන් ඉන්නේ. මම කාලෙන් බැරුණා. ඒකනේ. මේ අපිට කියන්නේ නැතුව හොරෙන්ම නම වෙනස් කරන්නේ. පොඩි පේජ් එකක් ඇදුවා ඉතින් දන්නේ නැද්ද? ඕ කෙල්ලොන්ගේ ආසාව අපේ දුව ලොකු දුව තමයි වැඩේ කරේ. අපජේන අපිත් පේජ් එකක් හදලා මේ වීඩියෝ ටිකක් දාමු. විරිමවත් ඉන්න උදව් කරන්නේ මෙහෙමයි කියලා. හැබැයි ඒ දවස්වල කිව්වා මට ඒක ලොකුවට උවමනාවක් තිබ්බේ නැහැ. දැන් මම දැක්කා වීඩියෝ දෙකක් තුනක් යනවා ගියා. ඊට පස්සේ මටත් හැබැයි ඉතින් කතා කරා අපිට එන්න බැරුණානේ. වැඩනේ දවසේ ගම් වතුර ප්‍රශ්නයි. ඒ දවස් ටික අම්බාන්ට වැඩ කරා. මේ පාර මොනවද කරුවා? අර අපි පිපිඤ්ඤ හදලා තිබ්බ එකේ දැන් දාලා තියෙන මේ පාර වී ගහලා තියෙනවා. ඔව් ඒක වී ගහලා තියෙනවා. ඊට පස්සේ අපිට මේ කොමඩු ටිකක් දැම්ම. ඒකත් අර වැස්සර පොඩ විනාශ වුණා. දැන් ටිකක් තියෙනවා. ඉතින් මේ කරල් ටිකක් පණ්ඩක් කරේ. මඤ්ඤොක්ක ටික නම් අර ටික. ඔව් අර ටිකම තියෙනවා. දැන් ගලවන්න ළඟයි. ඔව්. එතකොට මේ පැත්තේ මොනවද ලොකුට කරන්නේ නේ කරන්න බෑ. වැස්ස සැර වැඩි වුණානේ. වැස්සට උල්දිය වගේ දැම්මනේ මල්ලි එන්න කරගන්න බැරුණා මොනවද හරි ලොකුවට. අපි යන්න වැව් පැත්ත බලන්න ගිහින්. යයි. වැඩකින් මාද මේ ටයිම් මාළු වලන මාළුවෙක් අල්ලගෙන මාළුවෙක් කරන් එමු. අනිවාර්යෙන්ම යන්න. වාඩියේ ලක්ෂ්මන් අයියත් එක්ක අපි යනවා මාළු ගේන්න. ඔන්න මාළු පොද්දක් එක්ක තමයි අදර රොටි කෑම තියෙන්නේ. ඒකට ඒ කෑම හදන්න තමයි දැන් අපි යනවා මාළු ගේන්න. ඔන්න ලක්ෂ්මන් අයියා මාළු ගන්න තැනට තමයි දැන් අපි යන්නේ. ලක්ෂ්මන් අයියා ඉන්න පැත්ත පේනව නේද? වාඩිය දැන් ලස්සනයි. මේ පැත්තට වැහැලා වැව් වල වතුර පිරීලා තියෙනවා. ගොයම් ටික පිටිපස්සෙන් ලස්සනට තියෙනවා. දැන් නම් මේවා හරිම ලස්සනයි. මාර ලස්සනයි කියන්නේ ඔයාලට පේනවා මං හිතන්නේ මේ කොයි වගේ පළාතකද ඉන්නේ කියලා දැන් තේරෙනවද නේද? එහෙනම් අපි යන ගමන් බලමු. මේ වෙනෝනේ මේ පැත්තෙන් තියෙනවා සිවිල් ආරක්ෂක අඹ වත්තක් තමයි තියෙන්නේ. මේ තියෙන පළතුරු වත්තක් තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන්. ඒකට යන්න නම් බෑ ඉතින් අවසර ගන්න ඕනේ.
ඒ වේරවනේ බල්ලෝ ගොඩයි ඈ බය වෙලා ඉන්නේ බය වෙලා ඉන්නේ ඔන්න අපි මීගස්සවේ මාළු ගන්න තැනට තමයි දැන් යන්නේ. දැන් මාළු ටික තාම වැවේද වැවේ තාම මාළු ටිකත් වැවේ මාළු අල්ලන කෙනත් වැවේ. අපි දැන් යන්නේ එතෙන්ද ඈ වැවේ අයිතිකාරයත් ඉන්නවා හැබැයි. ඔන්න එනම් ඔයාලට යන මාර්ගෙත් අපි පෙන්නන්නම්. මේ පැත්තේ තියෙන්නේ අලිවට. අලි සාමාන්‍යයෙන් මෙහාට එනවා. මාළු ටික දැන් ගණ්ඩ යන්නේ ඔන්න වැවෙන් අල්ලන කෙනා එනවා. ලස්මන් අයියා ඒත් එක්කම ඉස්සර තමයි ලස්මන් අයියා ඉස්සර තමයි තිබ්බේ නේද අර මොකද්ද ඈ මාළු වැල් ගහන්න දැන් නම් ඉතින් වැල් ගහන්නේ නැහැ නේ. ඔන්න එන ලස්මන් අයියා යනවා මාළු ගේනවා අර පැත්තේ මාළු ටික ගේන්නේ වැලක් හොයාගෙන යනවා. ඔන්න මොකද්ද අයියා වැල? මල්ලි කිරි වෙලක්. ඔව්. කිරි වැලේ දැන් මොකද? අපි සොපින්නක් ගිරාවේ නැහැ නේ. මේක මාළු ටික අමුනේ නැහැ. අපි ඉස්සරට මාළු එහෙමනේ කරේ අපි. ඔව්. වැවට එනකොට සොපින් ගේන්නේ නැහැ නේ. මේක අමුනගෙන මාළු ටික අරන් යන්නේ මාළු අයියා එනවා දැන් මෙතෙන්ට මාළු ටික අරන්. අපි ගමු එයාගෙන් ඉල්ල ගමු මාළු ටික. ඒකල මේකට අමුනගෙන. පෙන්නන්නකො ඉඳි වෙලා මේක තමයි මල්ලි වැල මේක ඉඳි වෙලනේ. ඔව්. කිරි වැල් කියන්නේ. කිරි වැල් කියන්නේ. ඔන්න දැන් මම ඔයාලට මේ වැල් මේ කිරිවැල් වලයි කලවැල් වලයි කතන්දරයක් තියෙනවා. මේ කතන්දරේ මං හිතන්නේ ලස්මන් අයියම කිව්වොත් හොඳයි කියලා හිතෙනවා. ලස්මන් අයියා කියන්නේ මොකක්ද? ඒ කියන්නේ මල්ලි වැල් වර්ග ගොඩක් තියෙනවනේ. ඔව්. අපි සාමාන්‍යම කිරිවැල් තමයි සාමාන්‍ය ගන්නෙ. ඒස් කලවැල් තියෙන. කලවැල් ගන්න කලවැල් ගන්න අපි කලවැල් අපි පෙන්නුවා. අන්න හරි. වැවේ පෙන්නුවේ කන්තලේ වැවේ. එව්වා තලලා ඒ වැල අරන් තලලා වැවට දාපුවාම වලකට දාපුවාම එතන මාළු ටික උඩට එනවා. ඒක විසයි. ඒක මාළුන්ට විසයි. මාළුන්ට විසයි. එතකොට දැන් මැරුණ අපි දැන් දැන් මං අහන ප්‍රශ්නයක් මේක. දැන් මැරුණ මාළු ටික ගන්නෙ. එතකොට අපිට විස නැද්ද? අපිට ඒක සාමාන්‍යයෙන් අපිට හිතන්නේ ලොකු එහෙම නෑ. අපි එහෙම අල්ලලා මාළු අල්ලන ඉස්සර මාළු අල්ලපු ක්‍රම තමයි එව්වා. ඒක තමයි. ඔව්. ඔන්න අපිට ලොකු හානියක් වෙන්නේ නෑ. හැබැයි දැන් නම් ඉතින් නැමෙති. නමුත් අපි ඉස්සර පාවිච්චි කරපු ක්‍රම තමයි මේ මාළු අල්ලන්න ඔය කලවැල් තලලා දාලා මාළු අල්ලලා තියෙනවා. දැන් තමයි මේ අලුත් තාක්ෂණයට ගිහිල්ලා දෙන්නේ. කලවැල් දාලා මාළු අල්ලනවා නම් ඇයි වැලට නොගන්නේ කියලා අහන්නත් පුළුවන් මිනිස්සු. කලවැල් තලලා මාළු අල්ලනවා නම් මේ වැලේ මාළු අමුන්නපුවම අවුලක් නෑ කියලා හිතන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් ගන්නෙ කිරි වැලක් තමයි මාළු අමුනන්න ගන්නෙ. අරක දාලා ඇල්ලුවාට මාළු ටික අමුණකට යන්න ගන්නේ. ඒකේ වෙනස මොකක්ද දන්නවද? කිරි වැලේ මාළුවා හොඳට ඉන්නවා. කල වැලේ මාළුවා සුදු පාට වෙනවා. ඒක තමයි වෙනස. කිරි වැලේ මාළුවා ලස්සනට පෙනුමට ඉන්නවා. කිරි වැලට යපුණෙපෙකයි කල වැලේ යමුනපු මාළුවා සුදු පාටයි. කවුරුවත් ගන්න නැති මේක මේ පරණ මාළුවෙක් ගොඩක් කල් මැරිලා ගොඩක් වෙලා මැරිලා. එහෙමම කතන්දර එනවනේ. ඒකයි කතන්දරේ තියෙන්නේ මාළු කතන්දරේ මාළු වැල් වල මිනිහ. අනේ මං ඔයාලට කිව්වා නේද එනකොට කරන්ටටක් තියෙනවා කියලා. මෙන්න ඒ කරන්ටට හේතු තමයි මේ තියෙන්නේ. ඒ තියෙන්නේ මේ බිම්මලුත් පිපිලා තියෙන්නේ. අලි පෙටි වල බිම්මලුත් පිපිලා තියෙන්නේ. ඒකට අලියා දැන් නම් එන්නේ නැහැ වගේනේ. දැන් එන්නේ නැහැ. දැන් කුඹුරු වැඩනේ. ඇයි එන්නේ නැත්තේ? දැන් මේ දවස්වල ආයේ ඔය මාස් කන්නනේ. එහි වතුරින් කුඹුරු ගොඩක් වැඩ කරලා තියෙනවා වටපිට ආවේ. එතකොට ඒ ටික කවර් කරන මිනිස්සු රකින්නවනේ. එඳ අලිය ටික ගමට එනවා අඩුයි මේ දැන් අඩුයිනේ. දැන් අඩුයි. දැන් අලි කරදර නැහැ කියලා කියන්නේ. මාස එකමාරක් විතර ගෝයන් කපනවනේ. කැපුරස් තමයි ආයෙ කරදර තියෙන්නේ. ඔන්න දැන් අරගෙන එනවනේ. අරගෙන. මාළු ඉන්නවද ඒ ගොඩ? මාළු ඉන්නවද? ඈ? පහ වෙනකන් ඉන්නවද? හැබැයි ගලේ මොකද? අර ගල උඩ නින්නේ. ගලට මොකෙකුටවත් යන්න බෑ. අයියා තමයි ගලේ. ඔයා මාර. අයියා ගල මැදට සාමාන්‍ය අඩි කීයක් විතර ගැඹුරයිද? තියෙනවා මේ කෝට්ටෙන් ඈ? මේ කෝට්ටයි එකමාරක් වගේ තියෙනවා. බුදුම්ම අඩි 10කට වැඩිනේ. වැඩි තමයි. ඈ? අඩි 10කට වැඩි. මේ ඔන්න කෝට්ටේ ඔන්න කෝට්ටේ ප්‍රමාණය ඔන්න බලන්න මාළු අල්ලන්න යන. හැබැයි ඒකත් ඉතින් අපේ අම්මා ඉන්න ගැඹුරයිනේ. ඒකලා ඈ? මේකෙන් භාගයක් යනවා තව. තව යනවනේ. ඒ කියන්නේ අඩි 15ක් 20ක් විතර. ඈ? අඩි 20ක් විතර ගැඹුරු යන්නේ සෙල්ලන්නේ නැහැ මාළු අල්ලන්නේ. ඔව්. ඈ? අඩි 15ක් විතර. ඔව්. ඔන්න එහෙනම් අපි ඔයාලට මාළු පෙන්නනවා. මේ තමයි කන්තලේ වාංගල මීගැස්සවේ මාළු තමයි දැන් පෙන්වන්න යන්නේ. අපි අය මාළු අල්ලන වීඩියෝ එකකුත් ආයේ කරනවා ළඟදිම. එතකොට නම් අයියත් එක්ක ඇවිල්ලා උදේ ඉඳලා ඇවිල්ලා ඔන්න දැන් මම මාළු ඔයාලට පෙන්නන්නම්.
ඔන්න ලස්මන් අයියාගේ වාඩියට આવොත් එහෙම ඒ වෙලේ අල්ලපු මාළු තමයි කන්න පුළුවන්. නේ පොඩි එකක් තරගෙන ඒකත් හොඳයි. තේනවනේ සාමාන්‍ය ලොකු මාළු ඉන්නේ කොරළි ඉන්නේ ඔක්කොම. අද හවස කැම තියෙන්නේ රොටි වෙලා රොටිත් එක්ක මාළු තමයි කන්න. මේ මම දැන් ඔයාලට පෙන්නන්නම්. ඔන්න දැන් මම කලින් මාළු ටික පෙන්නුවා. මේ තියෙන්නේ රුපියල් 500ක මේ දැන් අල්ලපු මාළු වෙලා. හැබැයි මාළු ගිහිල්ලා බලමු අපි වාඩියට ගිහිල්ලා කොහොමද කියලා. ඔන්න දැන් එහෙනම් අපි ලස්මන් අයියාගේ වාඩියට යනවා. ඔන්න දැන් අපි මේ රෑ කෑමට රොටි හදන්න ලස්මන් අයියා ඔන්න පොල් ගෙඩිය බිඳිනවා. හැලුණ අවුලන්නේ ඔන්න කිව්වා මේ මල්ලී නම් මේ පොල් වතුර ටික බොන්නකෝ කියලා කිව්වා. ඈ ලස්මන් අයියා නෑ පොල් වතුර ටික බොන්න ඕන. ඈ අනිවාර්යෙන් පොල් වතුර ටික බොන්න ඕන. රසයි ඈ. ලස්මන් අයියා ගෝලෙක් එහෙම ගත්තනේ. යාළුවා මට ඈ බොක්කේ පිට් එකක් නෑ උදව් කොට හදිසිය ළඟට දෙන්න එකට වගා කරනවා දැන් දැන් කොමඩු හදලා තියෙන අපි දෙන්න එහෙද ඔව් දැන් එකට තමයි හදලා තියෙන කොමඩු ටික ඒතර ලේසි දැන් අපි එකට එකතු වෙලා යනකොට ගමන ලේසි නේ ඔව් ඒකයි දැන් හදිසිය මම නැතුණාට මෙයාට ඉන්න පුළුවන් මෙයා නැතුණා මට ඉන්න බලුවා ඔන්නේ නම් කරපිංචා රම් මේ නයිමෙදිස් ලූණු තව ඕන එකක් දාගන්න පුළුවන් මැල්ලුම් තිබ්බනම් කංකුන්ද මුකුණු වෙන තිබ්බනම් ඒ ඕනම එකක් දාලා මේක සීනි වලට කපලා දාලා ඒක අපි දැන් පොඩි අය කැරට් එහෙම කන්නේ නැහැ කියමුකෝ මේ ලෙවලු જાති බොන්ච යන ඒක සීනි වලට කපලා මේකට දාලා නල්ල හදපුවම මල්ලි ඒක මාර රහක් තියෙන අනික නයිමිරිස් එකේදී වෙනම සුවඳක් උයි වෙනම එකක් තියෙනවා ඒක නයිමිරිස් එකේදී වැව් මාළු අපි දවල් ගිහිලා ලස්මන් අයියත් එක්ක මීගස්සේ මාළු ටික අරන් ආවා. ඔන්න මාළු ටික කපන්න තමයි දැන් මේ හදන්නේ. හොද්දට අවශ්‍ය කරන විදිහට කපලා කරලා ටැපින් ගන්න. හරි ඔය ගන්න මල්ලි වතුර ටික ගන්න. කෑන් එකේ නැද්ද? කෑන්නේ ගන්න මල්ලි. කෑන් එකේ වතුර කරගන්න. ඒ කියන්නේ මලේද බෙදන්න තියෙනවා. ඔව් එහෙම තමයි මල්ලිට. බොණ්ඩ කන්න. මල්ලි. බොණ්ඩ කන්න. ඔව් බොණ්ඩ කන්න වතුර ටික වෙනවා. වතුර ටික ගේනවා. ඒ ටික අපි වෙනම ගේන වතුර ටිකක් ගෙදෙන එළියෙන් ගිහින්. හැබැයි පීයත් හොඳට කැපෙනවා නේ. මම ඒකයි අරගෙන බෑ කිව්වේ මේ පීය ඕනේ කියලා මම. ඔයා යපෝ ගිය ඔයාගේ මේ වාඩියට ඔයාගේ හේනට ගියේ ඊට පස්සේ නේ. ඔව් මේ ටික මේ අරගෙන ඉන්න ගිහි පීය. මෙයා නම් අර කැට්ටෙන් එකෙන් කපනවා. ඔයාට බෑනේ. ඒකෙන් බෑ මට. පීය කැපෙනවා බෑ හොඳට ඈ. ඊයේ කැපෙන්නේ නැත්තම් මාළුව තැල්ලා යනවනේ නිකන්. හැබැයි ලොකු මාළු දෙන්නේ නේද? ඔව්. උඩට ලොකු නම් මල්ලි මාළු. ලොකු වෙනවා. ඔව් දැන් වතුර වැඩි අලුත් වෙනවා තව බලන්න මාළු වෙන ලොකු වෙනවා. අය සතියක් දෙකක් යන ලොකු වෙනවනේ. සතියෙන්ම සතිය පාන මාළු කනවනේ. ලොකු වෙනවනේ. ඕකේ දැනට ඉන්නවා කිලෝ එකකට වැඩි මාළු. කිලෝ එකට වැඩි ඉන්නවා. අහුවෙන්නේ නැත්තේ මොකද දැන් පුරාම වතුරනේ. කැලේ ඇස්සෙත් එක දැන් වතුර පිරලා තියෙන හින්දා තමයි ඔය වැඩේ නැත්තේ. නැත්තම් ඉන්නවා. වතුර ටිකක් අඩු වුණා නම් කැලෑ කුට්ටියෙන් පොඩ්ඩක් වැව් පිටිය බේරෙන විදියට ආවනම් මාළු ඉන්න ඕන තරම්. දැන් අර ගන්න try කරන්නේ ඒකනේ මේ. මොකද උනේ? නෑ නෑ මේක බලන්න මේ මල්ලි ලිප පොඩ්ඩක් වා. ඒක මං ඉදට දාන්න. ගින්දට දාන්න. සරුටි හදලා ඉඳ වෙන්නේ. නෑ දෙකම ලිප්පි දෙමු. ඒක යන්නේ නෑ නේ. වෙනවනේ. ඔන්න නෑ. ලිප්පත් කරා. ලිපපත්තු කරා. හරි. නිකන් රොටි කන්නේ ලිපත් පත්තු කරා. ඈ නිකන් රොටි කන්නේ ලිපත් පත්තු කරා.
මේ කැටපොලයක් තියෙන්නේ අයියා. වඳුර අතර? ඕක විදලා පොඩ්ඩක් මේවා කරලා ඕක අතට ගත්තම බයයි. උන් එන්නේ නැහැ නේ. එතකොට යන මෑන්. මොන්ටුන්ගේ තමයි ප්‍රශ්නයක් තියෙන්නේ. ලොකුම කේස් එකේ මොන්ටුන් එන්නේ. මාළුව කීයට කපනද අයියා? දෙකට කපලා දාමු නේ. ඈ? දෙකට කපො මැතිනේ. ඇතිනේ. හැබැයි කට්ටිය බලනත් දන්නා මාළු කූරු වැලේ හිටියා හෙන ගොඩක් හිටියා මෙතන මාළු කූරු 4 දෙනයි කියලා. මදයි ඉතින් 3 දෙනාට. ඈ? 3 දෙනාට ඇතිනේ. ඔව් හැබැයි බය වෙන්න බෑ. ඔයාලා આવොත් එහෙමනම් මේ ඕන තරම් මාළු තියෙනවා. ඒක ගැන බය වෙන්න. මොකද අපි දැන් අද මේ 3 දෙනයි ඉන්නේ. ඒකින්ද තමයි අපි මාළු කූරු 4 දෙනෙක් ගත්තේ. හැබැයි ඉතින් 4 දෙනෙක් අවුලක් නැහැ. මොකද වැඩේ නේ පොද්දෙන් ඈ හැබැයි මෙතන ඈලස්මන් අයියා ඒ කියන්නේ මේ හවසට එහෙම මේ කිසිම මේ සද්ද බද්ද යාන වාහන මේ ගමෙන් කියන්නේ පාරෙන් ඇතුළේනේ ගොඩක් තියෙන්නේ. එහෙනම් ඒ මේක තියෙන්නේ ඉතින් හැබැයි තනිකරම කැලේ කැලේ තියෙන්නේ හේන් ගොඩෙන් කරන එක තමයි ගොඩෙන් කරන එක ඉන්නේ තනිකරම. එහෙනම් අර වාහන සද්ද මොනවත් කිසිම නිස්කලංකයි නිස්කලංකයි මොන ප්‍රශ්නද හැබැයි අහන්න නිදහස් ඉතින්. අහන්න දෙන එකම දේ තමයි සත්තුන්ගේ සද්ද. ඔව් ඒක තමයි කුරුල්ලෝයි ගොඩක් කුරුල්ලෝනේ මොන්රෝගේ සද්ද තමයි තමාකට වෙන්නේ. වෙන සද්ද නැහැ වැඩි ඈ. මොනරු සද්ද තියෙයි ඉතින් කොයි වෙලාවෙත් ඒක. ඒක මාර ක්‍රමයට හදන්නේ. මේකට හොඳම තමයි සාමාන්‍ය නෑ. ඔය දන්න නෑ බිලි. නෑ බිලිනේ. නෑ බිලි අනිත් පැත්තට හරලා අරවල එක තෙල් ටිකක් ගාලා වැඩුවා නම් හොඳට ලස්සනට හැදෙනවනේ. හැබැයි මේකත් ඉතින් එච්චර අවුලක් නෑ නේ. ඒක අරක තමයි ලස්සන. හැබැයි අරගේ අර ගානට මේ සෙට් වෙනවනේ. අවුලක් නෑ. මෙහෙමත් පොඩි හැඩයක් තියෙනවා ඒකට නේ. ඔන්න එහෙනම් මේ ලස්මන් අයියා ඔන්න රොටිය දැම්මා. ඔන්න අද ඉතින් නවතැන්පලත් වෙන්නේ ලක්ෂ්මන් අයියාගේ වාඩියේ තමයි නවතැන්පලත් වෙන්නේ. හැබැයි රැට ඉන්නේ වාඩියේ රැක් තමයි අද වෙන්නේ. හැබැයි රෑ ඉතින් හිටියට ඉතින් මට නම් මාර මේකක් තියෙන්නේ මෙතන ආවට පස්සේ මාරම අමුතුම ඒක කියන්න වචන වලට කියන්න බෑ. ඔන්න අපේ සදිය අයියා මේ මාළු ටිකක් කපනවා හැබැයි. ඔන්න පීයතයි කැපෙන මොනවත් නැහැ ගින්දර වගේ. මාල්ටයත් ඔන්න මාල්ට පෙන්නන්න ඔන්න මාල්ටයත් එන කලමනා කරන ටික දාන්න හරි ඔන්න වැඩේ යනවා එහෙනම් ඈ වාඩියේ අපේ වාඩියේ ඔන්න දැන් වැඩේ යනවා රොටි ටික එක පැත්තකින් හැදෙනවා ඒ වගේම සදිය අයියා මාළු ටික ඔන්න දැන් මාළු හොද්ද ගහන්න අවශ්‍ය කරන විදිහට සදිය අයියා වැඩේ දැන් එහා පැත්තේ ලිපත් දැන් පත්තු කරනවා ඔන්න සදිය අයියා වැඩේ මාළු හොද්දයි දෙකම ඒතකොට රෑවෙන් වැඩි වෙලාවක් යන්නේ කන්න නේ නෑ. ඔව් දෙකම එක හැදිනවනේ මල්ලි. පැයක් යනකොට කන්නත් පුළුවන්. රෑයක් යනකොට කන්නත් පුළුවන්. ඔව්. හැබැයි ඈලස්මන් අයියේ අපිට වැවේ නාන්නත් පුළුවන් නේද? පුළුවන්. ඈ? කියන්නකෝ ඒකේ විස්තර ටිකක් පොඩ්ඩක්. කොහොමද දැන් මෙතෙන් එන කෙනෙකුට දුරට යන්න ඕනේ ඈ වැවට නාල ඉවරනකොට මාළු ටික අතර ගන්න පුළුවන් නේ? ඈ නාලේන මාළු ටික නාල වැවෙන් නාල මාළු ටික උත් අරන් තව එක මල්ලි උතන වැව් කීපයක් තියෙනවා. අර ඉස්සර ලංකාවල් පද්ධතිය කියලා වැවෙම වැඩ. දැන් උතන වැව තියෙනවා. දැන් මෙතන වාඩියේ ඉඳන් කිලෝමීටර් 200ක් යනකොට පළවෙනි වැව. ඊට 200ක් යනකොට ඊළඟ වැව. තව 200ක් විතර වගේ යනකොට 250ක් යනකොට අනිත් වැව. එහෙම එක ළඟ වැව් පද්ධතිය. ඒක මේ වැව් කීයක් තියෙනවද ඒක ළඟ? ඔතන 6ක් තියෙනවා මලික දිගට මේක ඉවරක්. ඒ කියන්නේ මේ වැව වතුර ටික පිරුණාට පස්සේ මේ වාණි වතුර ටික අනිත් වැවට යනවා. එහෙමනේ. ඒ වැව පිරුණාට පස්සේ ඒකේ වතුර ටික අනිත් වැවට යනවා. එකින් ඒකට සම්බන්ධ නේ? එකිනෙකට සම්බන්ධ වෙලා තියෙනවා. ඒක අපි වෙලාව ගියාම බලන්න. හැබැයි වාඩියේට ඒ කියන්නේ අපි කියන්නේ හවසින් ආවොත් එහෙම රොටියක් කාලා එදා රෑ වාඩියේ රැයක් ගත කරන්නේ කොහොමද කියන සීන් එක තමයි අපි දැන් වැඩිපුරම අද කියන්නේ ඔයාලට. හැබැයි පහුවෙන්ද උදේ පාන්දරම නැගිටලා කුරුල්ලුන්ගේ කීචි බීජ සද්දත් එක්කම ඒ වගේම අර වැව් 4ක 5ක උදේට ඉර එළිය වැටෙන එක නේ ඒවත් එක්ක ගොඩක් දේවල් බලන්න ඕන. තව තියෙනවා පැරණි පන්සලකුත් නේ අයියා. පැරණි පන්සලක් තියෙනවා. අපි මොනවත් විස්තර කියන්න බෑ. ඇවිල්ලා බලන්න ඕනේ. මොකද ඊළඟ වීඩියෝ එකෙන් තමයි ඔය ඔක්කොම කතන්දර ටික අපි ඔය වැව් ටික එක ළඟ ළඟ තියෙන එක හැමතැනම නැති දෙයක් මල්ලි. එක ළඟ වැව් ටික වැවෙන් වැවට යන වතුර ටික ඔක්කොම බලා ගන්න පුළුවන්. ඒක බලන්න ඕනේ මල්ලි. ඒක බලන්න ඕනේ. අපි ඔයාලට ගත්ත විෂුවල් ටිකක් අනිවාර්යයෙන්ම පෙන්නනවා.
ඔන්න සදිය අයියා මේ ගෙන්දර බාගෙටද මන් දාලා දෙන සදිය අයියා ඈ try කරලා ගන්න ඕන දැන් එකෙන් තමයි මම ටී තැටියෙම තමයි ගිනි පොඩ්ඩක් ගන්න ඕනේ මේකට අර පොල්ලන් සදා පොල් කන පොඩ්ඩක් දාගත්තා අපිට ඒකට ඒක රත් වුණාන් පස්සේ එච්චර ගින්දර ඕනේ නෑනේ අයියාගේ වාඩියේදී වෙන අයියා තමයි මේ රොටි අනිත් පැත්ත දාන්නේ මං අද වෙනසකටත් එක්ක රොටිය ඔන්න එහෙනම් අනිත් පැත්ත දාලා පෙන්නනවා ඔන්න රොටිය අනිත් පැත්ත හොඳටම මේ වෙලා තියෙන්නේ තැඹිලානේ පිච්චිලා තියෙන්නේ ඔන්න ගින්දර නම් සැර වදිනවා ඒ වුණාට අරින්නේ ඔන්න රොටිය වලට බලා ගන්න පුළුවන් ගින්දර සැරයි ඒ වගේම රොටියක් දැන් හොඳටම පිච්චීගෙන එනවා මට වැඩි හොඳට සදියේ තමයි දන්නේ ඒක ඈ මේකක් දාන්න පුළුවන් හරියට වෙනස් කරන්න කවවල හරියට ගන්න ඔනේ නම් ඔන්න දැන් සදිය අයියා මාළු හොද්දට අවශ්‍ය කරන කලමනාකරන ටික දැන් දාන්න යන්නේ ඔන්න ඔයාලට බලා ගන්න පුළුවන් මේ දානවා ඉස්සලාම ලුණු කපපු ටිකයි රම්පේ සුදු ලුණු අර පිංචා නයි මිරි ඔක්කොම ටික දානවා නේ ඔව් ඔන්න දැම්ම දැන් ඔකට හොද්ද හදලා ඒක මාළු දාන්න කිව්වද නේ එහා පැත්තෙන් ඔන්න රොටිය ටික පිච්චෙනවා ඒත් එක මේ පැත්තෙන් මාළු හොද්ද හැදෙනවා දැන් ඔන්න මාළු හොද්ද හද අවශ්‍ය කරන ඊළඟ කලමනාකරන ටික දානවා සදිය අයියා මොකද මාළු දැන්ටම සුවඳයි අයියා සුවඳ තියෙනවා රසත් ඒ විදිහටම හදලා දෙනවා රසත් ඒ විදිහටම හදලා දෙනවනේ කියන විදිහටම ඔව් ඔන්න යාළුවනේ එහෙනම් මාළු හොද්ද වැඩේ ඉවරයි. ඒ වගේම තමයි රොටි ටිකත් හැදිලා ඉවරයි. දැන් තියෙන්නේ කණ්ඩ තමයි දැන් තියෙන්නේ. හැබැයි රස කර දැන් අපි කණ්ඩ හදන්නේ. ඔන්න එහෙනම් ලස්මන් අයියාගේ අපි වාඩියේදී ඔන්න අපේ සදිය අයියා තමයි අපිට මේ වැඩේදී උදව් කරනවා. ඒ වගේම ලස්මන් අයියාට සපෝට් එකට ඉන්න අයියා තමයි සදිය අයියා. ඒ වගේම ඔන්න එහෙනම් අපි කිව්වා වගේම වාඩියට ආපුවාට පස්සේ කිව්වා එහෙනම් අර වාඩිය ලස්මන් අයියාගේ පේජ් එකේ පෙන්වන විදිහටම අපිට මාළු හොද්දක් රහට හදලා දෙන්නම් කිව්වා. ඒකත් ඔන්න එහෙනම් අපි දැන් හොද්දේ රස තමයි බලන්න යන්නේ. දැන් ඔන්න අපි ඔයාලට පෙන්නනවා රොටි ටික හැදිලා ඉවර. රොටි ටික සම්පූර්ණයෙන් පිච්චිලා ඉවරයි. මාළු හොද්දත් සම්පූර්ණ වැඩේ ඉවරයි. මොන නේද සදිය අයියා? දැන් මාළු හොද්ද සම්පූර්ණ මාළු කරිය ඉවරයි. මාළු කරිය ඉවරයි. ඈ දැන් ඔයා කිව්වා වගේ කණ්ඩ තමයි දැන් තියෙන්නේ මේ ඔන්න එනම අපි ඈ අපි රොටියක් කාලා බලමු එන. වැව් මාළු සමග රොටි ඈ. නේනම් අපි රොටි කන්න හදන්නේ. ඔන්න යාළුවනේ දැන් රැත් වුණා. දැන් අපි රොටි කන්න යන්නේ. ඔන්න මාළු හොද්ද හදලා තියෙනවා ලස්මන් අයියාගේ හේනේදී. වාඩියේ පළවෙනි වීඩියෝ එක තමයි අද අපි ඔයාලට ගේන්නේ. මේකෙදි අපි එකක් හිතුවේ ලස්මන් අයියත් එක්ක අපි වීඩියෝ කීපයක්ම කරා. ඒක අලුත් අය ලස්මන් අයියාගේ අලුත් වැඩේ තමයි මේ පැට් රැයකට වෙන්න පුළුවන්, දවල්ට වෙන්න පුළුවන් ඕනම වෙලාවක මෙයාගේ මේ වාඩියේ විශේෂ අත්දැකීමක් එහෙම නැත්නම් වාඩියට ආවොත් ඕනම කෙනෙක්ට එයාට කියන්නේ මෙන්න මේ වගේ ගමක තියෙන මේ අත්දැකීමක් නේද ලස්මන් අයියා නේද? ගමක තියෙන අත්දැකීම ගන්න පුළුවන්. ඉතින් මේක ඇත්තටම ගම්නේ. ඔව්. පිළිසරයි දුෂ්කරයි ඇවිල්ලා අපේ දුෂ්කර වුණාට දැන් ඉතින් අපිට විදුලිය හිටන් ඇතුලේ තියෙනවනේ. ඒක හැමදේම කරගන්න පුළුවන්. හැබැයි නමුත් මේ වගේ එකක් ගන්න බෑනේ නේද? ඔව්. මේ වාඩිය පැලක ඉඳලා වට පිටාවේ සුළඟ හමලයි කියන්නේ හරි අවසට මොන වැඩ තිබ්බත් මෙතෙන් ආවට පස්සේ දැනෙන වෙනවා මල්ලියක් නිදහසක් අපිට. ඒ කියන්නේ හුළඟ රස්නයක් නෑ. ඔය අපි නගරේ ඉන්න මිනිස්සුන්ට කඩේට අපේ යාළුවන්ට ඉතින් මේක අලුත් අත්දැකීමක් ගන්න පුළුවන්. නගරේ ගොඩනැගිලි ඇස්සෙත් ඉඳලා ඒක ෆාස්ට් එක ජීවිතයනේ මෙහාට ආවට පස්සේ නිදහස. සීතල හුළඟ රස්න මේකිනොත් කිසි රස්නයක් නෑ. ඒකයි නිදහස ඇත්තටම මානසික නිදහසත් එක්කම තියෙන දැන් මට උනත් ගෙදර ඉඳලා පොඩක් මෙහාට ආවට පස්සේ පොඩි ඒක රාවුවා වෙනම නිදහසක් වෙනම එකක් තියෙනවා. ඒක අපේ යාළුවන්ට ගන්න මම නම් කියන්නේ එන්න අපිත් එක්ක එකතු වෙන්න. අනිවාර්යයෙන් මොන එහෙනම් අපි දැන් වාඩියේ මෙච්චර වෙලා මොකද්ද මේ කියන්නේ අපි ඇත්තටම පෙන්නුවාද මේ රොටියක් කන්න කොහොමද? අනබොන එකමත් නෙමෙයි. වෙනම නිදහසක් අපිට ඇවිල්ලා නිකන් ගන්න පුළුවන් නේ. ඒ වගේම වැව් ටික බලන්න පුළුවන්. හැබැයි නේ ගොවිතැන් කරන විදිය දැන් කුලී ගොවිතැන නම් හේන් ගොවිතැන මේ එළවලු ಜಾති හදන ඒවා හැම එකම අපිට බලා ගන්න පුළුවන්.
එතකොට දැන් පේනවනේ මේ සද්ද පද්ද ටික. ඔයාලට ආවොත් එහෙම මන් දැන් මේ ගන්න අත්දැකීම ඇත්තටම ඔයාලට ගන්න පුළුවන්. ඒකට හේතුව මේකේ කිසිම ඇත්තටම ගත්තොත් එහෙම කිසිම මේ සද්ද බද්ද වෙන සද්ද බද්ද මොනවත් නැහැ. ඔක්කොම සත්තුන්ගේ සද්ද ටික විතරයි තියෙන්නේ. ඒ පරිසරයේ මාරම මේ ඒක කියන්න වචන වලට මට කියන්න තේරෙන්නේ නැහැ. එහෙනම් අපි ඔයාලට කියනවා මේ සාධාරණ සද්ද නෙවෙයි. එළියට ගන්න බෑ. වාහනවල සද්ද නෙවෙයි තියෙන්නේ. සිව්පා සත්තුන්ගේ සත්තුන්ගේ සද්ද බද්ද තමයි මෙහි තියෙන්නේ. ඔව්. එහෙනම් අපි කමුද? අනිවාර්යයෙන්. ඔන්න එහෙනම් අපි රොටි කණ්ඩ යන්නේ. මේක කියන්නේ මාකට මං කෑල්ලක් ගන්න. මෙහෙම ගන්න මට අත වීඩියෝ මේක අල්ලන්න බෑ. ඇයි? අම්මට හේ. එහෙනම් අපි වැඩන්න කියලා මාරම මෙහෙම මේ කණ්ඩ නම් කනවා ඒ වුණාට මේ රස්නේ ඒ වගේම තමයි අන්න මාළුත් එක්ක තමයි ඇත්තටම අපි අද කන්නේ උණුවේ විශ්ව හැදෙනවා. අහම කියන්නේ මාළු කරිය කොහොමද කියලා කියන්න පුළුවන්ද? කාලා කියන. ඔයා කියන්නේ අපි මේක හැමදාම කනවනේ. ඔව්. ඔයාට දැනන දේ ඔයා කියන්නේ. ආයෙත් වැඩක් නැහැ කියලා වචන වලට මේ මට ඇත්තටම මේ මාළු හොද්ද ගැන වචන වලින් කියන්න බෑ. මොකද ඒ තරම් රහයි. ඒ වගේම රොටියත් පාරම රහයි. කොච්චි එක නියමටම තියෙනවා. එනේ සදියාගේ මාළු හොද්ද ඒක අමුතු එකක් තියෙනවා ඒක. කියන්න ඕනේ ඇත්තට මේක මාළු හොද්දා. රහයි ඇත්තටම පට්ටම රහයි. අලුත් මාළු ඒ වෙලේ දැන් අල්ලලා පැයකීපයක් විතර වෙන්නේ ඒ. ඔව්. දැන් මෙව්වා. එහෙනම් ඔන්න ඔව් මේක අපිට එවෙලෙම ගන්න පුළුවන් දැන් හැමදාම මාළුත් එවෙලෙම ගන්න පුළුවන්. හැම එකක්ම ගහක දැන් කරපිංච කරලා සාම්ප්‍රදායිකද මිරිස් ටිකද හැමදාම එවෙලෙම ගහට කඩලා ගන්න පුළුවන්. හැබැයි ඔන්න දැන් අපි වීඩියෝ එක ඉවර කරන්න දැන් ඔන්න හිට වෙනවා. ඒත් එක්කම මම ඔයාලට කියන්න කැමති නැවත වතාවක් අපේ මේ වාඩියේ වැඩේ ඔන්න අපි ලස්මන් අයිගේ වාඩියට ආවා. හැබැයි අපි මේක මම නම් කිව්වේ ලස්මන් අයියාගේ හේන කියලා ඒ දවස්වලත්. හැබැයි මම දැන් කියන්නේත් ලස්මන් අයියාගේ වාඩිය කියලා තමයි මම කියන්නේ. මොකද මට හුරු ඒක තමයි හුරු. ඒතර අපේ අලුත්ෙන් එකතුන එක තමයි වාඩිය කියලා. මේක අර අපි වෙන concept එකක් ඒතර කාලයක් තිස්සේ ලස්මන් අයියත් අපි ඔක්කොම කතා කර හිටියා. මෙහෙම අපි මේක අපි පිට මිනිසුන්ට මේ අත්දැකීම දෙමු කියන අදහස තමයි හිටියේ. අපේ අලුත් වැඩේට පටන් ගත්ත දේශීය බඩුනේ ඒක ඉස්සල්ලා වීඩියෝ එකේ ආවේ. මොනවද මේ බඩේරුගේ කියවෙන්නේ? දේශීය බඩේරු. මේ තලයක් අපි හද දේශීය යන්නේ. ඔව් ඊට පිපිඤ්ඤ එක. පිපිඤ්ඤ එක. වට්ටක් දේශීය අල වර්ග ටික කරා. එතකොට මේ හැම දෙයකින්ම අපි ඔයාලට කියන්න හදුවේ ඇත්තටම ලස්මන් අයියා මේ වාඩියක් කියලා එයා මේක ඇතුලේ පොඩි වෙනස් වැඩක් කරා. අතර ඒ වෙනස් වැඩේ ටික අපිට හිතුණා මේක පොඩ්ඩක් මේ අපි මේ ලබන අත්දැකීම මේ එළියට දෙන්න ඕනේ කියලා. ඒතර ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි අද ඔන්න නගරේ කට්ටියන්. නගරේ ඔයාලා මුළු දවසම නැත්නම් මුළු මාසෙම මුළු අවුරුද්දම ඔයාලා ඒකාකාරී විදිහට ගත කරනකොට හැබැයි මේකට ආවොත් එහෙම ඔයාලට ඒක වෙනස් විදිහකට වෙනස් අත්දැකීමක් විදිහට ලබා ගන්න පුළුවන්. එහෙනම් අපි අදට අපේ ලස්මන් අයිගේ වාඩියේ කතන්දරේ අපි මෙතනින් ඉවර කරනවා. අපි දැන් රොටේ කනවා. දිගටම මේක අල්ලගෙන මට ඉන්නත් බෑ. මට මේක දිගටම අල්ලගෙන ඉන්නත් බෑ. මොකද මට කන්න ඕනේ. එහෙනම් ඔන්න අපේ ලස්මන් අයියාගේ වාඩියේ page එකත් අපි YouTube link එකේ description එකේ පල්ලෙහෙන් දාලා තියෙනවා. එහෙනම් අපි යාළුවෝ ඔයාලට කියනවා ලස්මන් අයියාගේ වාඩියේ page එකට යන්න. ඒක follow කරන්න, like කරන්න, තව කෙනෙකුට බලන්න, ඒ වගේම share කරන්න. ඒ වගේම ලස්මන් අයියාගේ වාඩියට එන්න ඕන තුන හිතුමෙත් එහෙම ඔයාලට ඔන්න අපි ටෙලිෆෝන් නම්බර් එක දාලා තියෙනවා. ඒකට අනිවාර්යයෙන්ම කෝල් එකක් තියලා එහෙනම් අපේ ලස්මන් අයියාගේ වාඩියට එන්න කියලා අපි ඔයාලට හැමෝටම ආරාධනා කරනවා. එහෙනම් හැමෝටම ජය වේවා. ආයි වීඩියෝ එකකින් හම්බෙමු. ඒත් වාඩියේදී